ජයවර්ධන මහතාගේ මන්දිරය පිටතින් බලන්නෙකුට දිස්වීයේ සතුට, සෞභාග්‍ය සහ නොසැලෙන සාමයේ ප්‍රතිමූර්තියක් ලෙසය. එහි දැවැන්ත තාප්ප සහ සුවිසල් උද්‍යානය ඇතුළත ලෝකය බාහිර ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වෙන් කළේය. එහෙත් ඒ තාප්ප තුල ආගන්තුක සත්කාරයේ නාමයෙන් රැකවරණය ලැබමින් සිටි සිතාරාට නම් ඒ මන්දිරය දනුනේ රන් ආලේපිත එහෙත් හුදකලා කුරුළු කූඩුවක් ලෙසිනි. ඇගේ ජීවිතේ කුණාටු සහිත කාල පරිච්ඡේදයකදී අයට සෙවන දුන් ඇගේ පියාගේ දිගුකාලීන මිතුරා වූ ජයවර්ධන මහතා කාර්යබහුල ව්‍යාපාරිකයෙකු විය. ඔහු සතියේ දින බොහොමයක් ගත කළේ කොළඹින් බැහැරව ඔහුගේ ව්‍යාපාරික කටයුතු වෙනුවෙනි. 24 හැවිරිදි සිතාරා මේ විසල් මන්දිරයේ බොහෝ විට තනි වූයේ විශ්වවිද්‍යාල නිවාඩුවට පැමිණ සිටි ජයවර්ධන මහතාගේ එකම පුතු චාමර සමගය. චාමර 21 හැවිරිදි කල්පනාබර තරුණයෙකි. තම පියාගේ මිතුරාගේ දියණිය හදිසියෙම තම නිවසේ නතර වීම ගැන ඔහු තුල වූයේ නොරිසමක් නොව නිහඬ කුතුහලයකි. ඔවුන් අතර වූයේ වචන කිහිපයකට සීමා වූ ගෞරව සංප්‍රයුක්ත දුරස්ථභාවයකි. චාමර දවසේ වැඩි කාලයක් ගත කළේ ඔහුගේ කාමරේ පොත්පත් සහ ඔහුගේ ආදරණීය ගිටාරය සමගය. සිතාරාද තමාට නුහුරු මේ මන්දිරේ තම පාළුව මකා ගැනීමට පොතක් පතක් කියවමින් හෝ නිවසේ අලංකාර උද්‍යානයේ මල් අතර සැරිසරමින් කාලය ගත කළාය. ඇය මෙහි ආගන්තුකයෙකු බව ඇගේ සිත නිරන්තරයෙන් අයට සිහිපත් කළේය. එක් වියලි නිසල දහවල් වරුවක නිවසේ ඉහළ මාලයේ භාවිතේ නිවත් කළ පැරණි අල්මාරියක් පිරිසිදු කරමින් සිටි සිතාරාගේ අතට අහම්බෙන් මෙන් හසුවේ දූවිලි සහ කාලයේ සුවඳ තැවරුණු සම්කවරයක් සහිත පැරණි දිනපොතකි. එහි පළමු පිටුවේ වූ සියුම් අත් අකුරු වලින් එය චාමරගේ මියගිය මව ශලිනිගේ දිනපොත බව ඇය වටහා ගත්තාය. යම් දෙයක් කිරීමට පෙර චාමරගේ නැසිය යුතු යයි සිතුනද කුතුහලය ඉවසීමට නොහැකි වූ තැන ඇය එය සෙමින් පෙරලාගෙන ගියාය. එක් පිටුවක පැන්සලකින් ලියූ කෙටි සටහනක් අගේ දැස් නැවැත්විය. සමහර මතකයන් හුස්ම ගන්නවා වගේ. ඒවා ගැඹුරින් හංගලා තියන්න ඕන, මැරෙන්න නොදී. ඒත් කාටවත් නොපෙනී ජීවත් වෙන්න දෙන්න ඕන. මේ ගෙදර උඩුමහලේ කවුරුත් නොයන අර පැරණි කාමරේ මගේ හදවතේ කෑල්ලක් මම සංගවලා තියෙනවා. සිතාරාගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. කවුරුත් නොයන පැරණි කාමරයක්. ඇය මේ නිවසට පැමිණ මාස කිහිපයක් ගත වුවද කාමරයක් ගැන අසා තිබුණේ නැත. ඇගේ සිත අමුතුම කුතුහලයකින් පිරී ඉතිරී ගියේය. ඇය දිනපොතද රැගෙන චාමරගේ කාමරයේ දොරට තට්ටු කළාය. චාමර මට සමා වෙන්න බාධා කළාට මට මේක හම්බ වුණා. චාමර පොතකින් හිසෝසවා බැලියා. සිතාරා ඔහුට දිනපොතේ එම පිටුව පෙන්නුවාය. ඔහු එය කියවා මොහොතක් නිහඬව ගැඹුරු කල්පනාවක ගිනුනිය. අම්මා සමහර වෙලාවට ප්‍රහේලිකා වගේ දේවල් ලිව්වා. මම දන්න විදියට නම් මෙහෙම රහස් කාමරයක් නෑ. ඒත් මේකේ පැහැදිලිවම ලියලා තියෙනවා. සමහර විට අපි නොදන්න දෙයක් වෙන්න ඇති. අපි ටිකක් හොයලා බලමුද? සිතාරාගේ කටහඬේ වූයේ සැඟවීමට නොහැකි වූ නොයිවසිලිමත් බවකි. චාමර ඇගේ දැස් දෙස බැලිය. ඒ දැස්වල ඌයේ හුදකලාවෙන් මිදීමට මගක් සොයන දරුවෙකුගේ වැනි කුතුහලයකි. ඔහුගේ මුවගට මෙතෙක් කල නොදුටු සිහින් සිනහවක් නැගුණි. හරි සිතාරා. අපි බලමුකෝ අම්මගේ මේ රහස් පරීක්ෂක කතාවේ අගක් මුලක් හොයාගන්න පුළුවන්ද කියලා. පරම වරට ඔවුන් දෙදෙනා එක් අරමුණක් වෙනුවෙන් එකට ක්‍රියා කරන්නට විය. ඔවුන් එක්ක උඩුමහලේ අහුමුළු පීරන්නට ඌහ. පැරණි බඩු භාණ්ඩ ගබඩා කර තිබූ කාමර, භාවිත නොකළ නාන කාමර සියල්ල ඔවුන්ගේ පරීක්ෂාවට ලක්විය. පය භාගයකට පමණ පසු පැරණි පොත්‍රාක්‍යයක් පිටුපස බිත්තියේ වූ අඳුරු පැල්ලමක් සහ බිතුසිතුවමේ වූ සියුම් ඉරිතැලීමක් චාමරගේ අවධානයට ලක්විය. ඔහු පොත්‍රාක්කය මදක් පසකට තල්ලු කළ විට දූවිලි සහ මකුළු දැල් වලින් වැසී ගිය කුඩා අඳුරු දොරටුවක් මතුවිය. හම්බුණා චාමර කීවේ ජයග්‍රාහී නමුත් මෘදු ස්වරේනි. දොර විවෘත කළ විට කාමරය පුරා පැතිර ගියේ කාලේ විසින් මුද්‍රා තැබූ පැරණි ලී බඩු සහ වියලි මල්වල මිශ්‍ර වූ සුවඳකි.
ඇතුළත වූයේ කුඩා ලී මේසයක්, දූවිලි බඳුණු කැඩපතක් සහ කුඩා ඇඳුම් රාක්කයක් පමණි. එය හරියට කාලය නතර වූ අමතක කර දැමූ මතකයන්ගේ අභය භූමියක් මෙනි. අම්මා මේක පාවිච්චි කරලා තියෙන්නේ එයාටම තනි වෙන්න ඕන වුණාම වෙන්න ඇති. චාමර කීවේ කාමරය වටා ඇස් යවමිනි. ඔහුගේ කටහඬේ වූයේ තම මව ගැන ආදරණීය මතකයකි. සිතාරාගේ අවධානය යොමු වූයේ කැඩපත් මේසේ මත වූ අලංකාර ලෙස කැටයම් කළ වීදුරු බෝතලයේ වෙතය. ඇය එය අතට ගත්තාය. එහි පතුලේ තවමත් සුවඳ විලවුම් ස්වල්පයක් ඉතිරිව තිබුණි. මේ අම්මගේ සුවඳ විලවුන් එක. චාමර කීවේ මතකයක් අවදි වූවක් මෙනෙයි. මට තාම මතකයි පොඩි කාලේ එයා මාව තුරුල් කරගත්තම මේ සුවඳ එනවා. එයා නැති වුණාට පස්සේ මේ සුවඳ මට ආයෙ කවදාවත් දැනිලා නෑ. සිතාරා කුතුහලයෙන් බෝතලේ මූඩිය විවෘත කර එකදු බිදක් තමා තේ මණික් කටුව මත තවරාගත්තාය. සඳුන් සහ ජැස්මින් මල්මල මිශ්‍ර වූ මෘදු සංවේදී සුවඳක් අවට වාතයට මුසු විය. ඇය ඒ සුවඳ විඳ ගැනීමට තමාත ඔසවනවත් සමගම චාමරගේ බැල්ම ඇගේ අත වෙත යොමු විය. ඔහු වචනයක්වත් කතා නොකර මදක් ඇය දෙසට නැඹුරු වූයේ නැති වී ගිය අතීතයේ සුවඳ නැවතවරක් ආග්‍රාණය කරන්නක් මෙනි. අම්මගේ සුවඳමයි ඔහුගේ කටහඬේ වූයේ ගැඹුරු සංවේගයකි. ඒ නිමේෂයේදී දූවිලි අංශු පාවන ඒ කුඩා කාමරයේ කාලය නතර විය. ඔවුන්ගේ දැස් එකිනෙක ගැටුණි. සිතාරා එදින වනතුරු කිසි දිනක නොදුටු අමුතුම හැඟීමක් චාමරගේ දැස් තුල දුටුවාය. එය දුකක්ද තනිකමක්ද? නැතහොත් වචනින් විස්තර කළ නොහැකි ගැඹුරු අවබෝධයක් දැයි ඇයට සිතාගත නොහැකි විය. ඇගේ හදවතේ ගැස්ම වේගවත් වන බව ඇයටම දැනිනා. පිටත ලෝකය, ඔවුන් සිටින නිවස, ඔවුන්ගේ අනන්‍යතාවයන් ඒ සියල්ල සම්පූර්ණයෙන්ම අමතක වී ඔවුන් දෙදෙනා පමණක් ඒ බැල්ම තුල සිරවී සිටියාක් මෙන් විය. ඒ නිහඬතාවයේ බිඳ දැමුවේ කාමරේ කොනක වූ පොත් ගොඩකින් බිමට වැටුණු පොතක ශබ්දයයි. දෙදෙනාම එකවර ගැස්සී යථාර්ථයට පැමිණ සියුම් ලැජ්ජාවකින් මෙන් බැල්ම ඉවතට ගත්ත. බිම වැටී තිබුණේ පැරණි අතින් ලියු කවි පොතකි. එයද ශලිනිගේ බව පැහැදිලි විය. ඔවුන් ඒ අහුලාගෙන එහි පිටු පෙරලන්නට විය. එක් පිටුවක ඇය තම සැමියාට ලියූ නමුත් කිසි දිනක නොදුන් බවට හැඟෙන කවියක් විය. සිතාරා සහ චාමර දෙදෙනාම එම කවිය කියවුවේ එකටය. ඔවුන්ගේ උරහිස් එකිනෙකට ස්පර්ශවන තරම් ඔහු එකිනෙකට ලං වී සිටියහ. එම වචන පෙළ ඔවුන් දෙදෙනාගේම හදවත්වලට කතා කරන්නක් මෙන් විය. මේ විසල් මන්දිරය තුර එකිනෙකාට ආගන්තුක කරනව ඔවුන් දෙදෙනාම අත්විඳිමින් සිටි තනිකම සහ නොකියූ හැඟීම් ඒ කවියෙන් ප්‍රතිධ්වනි නැඟුවේය. අම්මා තාත්තට ගොඩක් ආදරය කරන්න ඇති චාමර කීවේ කල්පනා බරවේය. "ඔව්, ඒ වගේම එයාට ගොඩක් තනිකමක් දැනෙන්නත් ඇති." සිතාරා කීවේ තමාටම කියා ගන්නක් මෙනි. ඒ දින සිට ඔවුන් දෙදෙනා අතර වූ දුරස්ථභාවයේ නොපෙනෙන තාප්පය ක්‍රමෙන් බිඳ වැටෙන්නට විය. ඔවුන් එකට තේ පානය කළහ, පැරණි කතා කීහ, චාමරගේ මව ගැන මතකයන් බෙදාගත්ත. චාමර තම මවගේ චිත්‍රැන්දීමේ හැකියාව ගැනත්, ඇය උද්‍යානයට දැක් වූ ආදරය ගැනත් සිතාරාට කීවේය. සිතාරා තම දෙමාපියන් සහ ඇගේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය ගැන පළමු වරට තවත් කෙනෙකු සමග බෙදාගත්තාය. ඔවුන් නොදැනුවත්ම එකිනෙකාගේ නිහඬ හුදකලාවට සවන් දෙන හොඳම මිතුරන් බවට පත්වෙමින් සිටියහ. එක් පසළොස්වක පෝය දිනක රාත්‍රියේ මුළු අහසම රිදී පැහැති සඳ එළියෙන් නැහැවී තිබුණේ. සිතාරාට නිින්ද නොගිය නිසා ඇය සඳළු තලයට පැමිණියේ සිසිල් සුළඟක් විඳ ගැනීමේ අටියෙනි. ඇය පුදුමයට පත් කරමින් චාමරද එහි සිටියේය. ඔහු අහසේ දිලන පුන්සඳ දිස බලාගෙන සිටියේය. "නින්ද ගියේ නැන්ද?" ඔහු ඇසුවේ ඇය දෙස හැරමිනි. "නෑ චාමර. ඔයා?" "මටත් එහෙමයි. කැම්පස් එකේ වැඩ වගයක් ගැන කල්පනා කර කර හිටියේ." එසේ ආරම්භ වූ සංවාදය ක්‍රමෙන් ඔවුන්ගේ පෞද්ගලික ලෝකයන් වෙතට ගැඹුරටම ගලා ගියේය.
චාමර විශ්වවිද්‍යාලයේදී තමාට දෙනන තරණකාරීත්වය අනාගතයේ පිළිබඳ ඇති පීඩනය සහ සමහර විට දෙනන තනිකම ගැන කීවය. සිතාරා මේ විශාල නිවසේ සීලු සැප සම්පත් මැද වුවද තමාට දෙනන පාළුව අයිති නැති බව සහ හිස් බව ගැන කීවාය. ඒ ඔවුන් දෙදෙනා මෙතරම් අවංකව තම හදවතේ ගැඹුරුම තැන් විවෘත කරමින් කතා කළ පළමු අවස්ථාවයි. සමහර වෙලාවට මට හිතෙනවා මේ ලෝකේ අපිව ඇත්තටම තේරුම් ගන්න පුරුවම් එකම එක කෙනෙක් හරි ඉන්නවනම් කොච්චර හොඳද කියලා. චාමර කීවේ සඳ දෙස බලාගෙනය. හැමෝම අපිව දකින්නේ මතු පිටින්. ඒත් ඇතුලේ ඉන්න අපිව කාටවත් පේන්නේ නැහැ. සිතාර කිසිවක් නොකියා ඔහු දෙස බලා සිටියාය. සඳ එළිය ඔහුගේ මුහුණේ ඇඳී තිබූ සංවේදී ඉරියව් මනාව පැහැදිලි කළේය. ඒ මොහොතේ ඔහු තවදුරටත් අයට මේ නිවසේ සිටින තවත් සමාජිකයෙකු නොව තම හැඟීම් තේරුම් ගත හැකි තම ආත්මයට සමීප මිතුරෙකු සමීප තමයෙකු ලෙස අයට දැනින. දින කිහිපයකට පසු සිතාරා පැරණි ඡායාරූප ඇල්බමයක් බලමින් සිටියාය. එහි වූ එක් ඡායාරූපයක චාමරගේ මව පැරණි මෝස්තරී සියුම් කැටයම් සහිත රිදී කරාබු ජෝඩුවක් පැළඳ සිටියාය. හරිම ලස්සනයි නේද මේ කරාබු දෙක. සිතාර චාමරට පෙන්වමින් කීවාය. කාලාන්තරයක් ගියත් පරණ වෙන්න නැති ලස්සනක් තියෙනවා. චාමරයේ දෙස බලා සිටියා පමණි. ඔහු කිසිවක් කීවේ නැත. නමුත් ඒ බැල්ම ඔහුගේ මතකයේ රැඳී තිබුණි. දින දෙකකට පසු සවස් වරුවේ චාමරාගේ කාමරයේ දොරට තට්ටු කළේය. ඔහුගේ අතේ කුඩා අලංකාර ලෙස උතා තිබූ පෙට්ටියක් විය. සිතාරා පුදුමයෙන් එය දිගහැරියාය. ඇතුළත වූයේ ඇය ඡායාරූපී දුටු කරාබු ජෝඩුවට බෙහෙවින් සමාන අලුත්ම කරාබු ජෝඩුවකි. ඇගේ දෑස් විස්මයෙන් සහ සතුටින් විශාල විය. චාමර මේ කොහෙන්ද? අනේ මේක හරිම ලස්සනයි. මම ඔන්ලයින් බැලුවා. ගොඩක් හොයන්න ඕන. මේක ඒ වගේම එකක් හදන කෙනෙක්ගෙන් ගෙන්න ගත්තේ. ඔහු මොහොතක් නතර වී ඇගේ දෑස් දෙස කෙලින් බලා මෘදු නමුත් ස්ථිර ලෙස මෙසේ කීවේය. මේක ඔයාට ලස්සනට ගැලපෙයි කියලා හිතුණ සිතාරා. ඒ වචන පෙළ, ඒ බැල්ම, ඒ තෑග්ග, ඒ හුදු තෑග්ගකට වඩා බොහෝ එහා ගිය දෙයක් විය. එය මම ඔබව දකිනවා, මම ඔබට සවන් දෙනවා. ඔබ මට වැදගත් යයි වචනවලින් නොකියා කියූ පණිවිඩයක් විය. ඇගේ කම්මුල් රතු වෙද්දී ඇය ලැජ්ජාවෙන් බිම බලාගත්තාය. ඒ මොහොතේ ඔවුන් අතර තිබූ මිත්‍රත්වය ඊට වඩා ගැඹුරු නමක් නොමැති හැඟීමකින් වර්ණවත් වෙමින් තිබෙන බව ඈට දැනිනි. චාමරගේ පියා නැවත නිවසට ඒමට නියමිතව තිබුණේ හෙට දිනේය. එදින සවස් වරුවේ අහස කළු කරගෙන මහා වැස්සක් ඇදහැලෙන්නට විය. පිටත ඇදහැලුණු කුණාටුව ඔවුන් දෙදෙනාගේම සිත් තුළ යටපත් වී තිබූ නොසන්සුන් හැඟීම්වල ප්‍රතිබිම්බයක් මෙන් විය. වැහිබිඳු ජනෙල් කවුළුවල ගැටෙන ශබ්දයත්, ගෙරවිලි හඬත් නිවස තුළ මෝහනීය නිහඬතාවයක් නිර්මාණය කළේය. සාලයේ කෙළවරක චාමර තම ගිටාරය අතටගෙන සංවේදී දුක්බර තනුවක් වාදනය කරමින් සිටියේය. ඒ තනුව වැස්සේ රිද්මයට මුසු වී සිතාරාගේ හදවතේ ගැඹුරුම තැනකට කතා කරන්නාක් මෙන් විය. ඇය ඔහු අසලට ගොස් සෝෆාවෙන් වාඩි වූාය. හරිම ලස්සන තනුවක්. චාමර වාදනය නතර කර ඇය දෙස බැලිය. ඔහුගේ දැස් වෙනදාට වඩා දිලිසෙමින් ගැඹුරු හැඟීමක් ප්‍රකාශ කරමින් තිබුණි. මේක මම අලුතෙන් හැදුවේ. මොකක් ගැනද? ඇයි කුතුහලයෙන් ඇසුවාය. චාමර මොහොතක් නිහඬව සිටියේ වචන සොයන්නාක් මෙනි. ඉන්පසු ඔහු ඇගේ දැස් දෙස කෙලින් බලාගෙන සංසුන් නමුත් ගැඹුරු කටහඬකින් මෙසේ කීවේය. මේ තනුව හැදුනේ මේ නිහඬ බව ගැන. සමහර විලාමට අපි වටේ මිනිස්සු ගොඩක් හිටියට අපිව ඇත්තටම අහන්න තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නැති වුණාම දැනෙන පාළුව ගැන. ඒත් ඒ පාළුව තේරුම් ගන්න, ඒ පාළුව බෙදා ගන්න තව කෙනෙක් ඉන්නවා කියලා දැනුනම ඒ හැඟීම ගැන, ඒ වචන පෙළ, ඒ බැල්ම, ඒ වාතාවරණය, ඒ සියල්ල එක් වී වචනේ නොකියු පාපුච්චාරණයක් බවට පත්විය. එය ආදරේ යන වචනයට වඩා බොහෝ ගැඹුරු ආත්මීය අවබෝධයක් විය. සිතාරාට හුස්ම ගැනීමට පවා අමතක වූවක් මෙන් දැනිනි. ඇයට කිසිවක් කියාගත නොහැකි විය. ඇය බලා සිටියේ ඔහුගේ දැස් දෙසමයි. ඔවුන් දෙදෙනාගේම ලෝකය ඒ මොහොතට සීමා වී තිබුණි.
පිටත ඇදහැලෙන වැස්සේ ශබ්දය සහ ඔවුන්ගේ හදවත්වල ගැස්ම පමණක් ඉතිරිව තිබුණි. පසුදා උදෑසන චාමර නැවත විශ්වවිද්‍යාලයට යාමට සූදානම් විය. නිවස පුරා නැවතත් අමුතු බර නිහඬතාවයක් පැතිර ගියේය. ඔහුගේ බඩුබාහිරාදිය මෝටර රථයට පටවන අතර සිතාරා ආලින්දයට වී බලා සිටියාය. ඔහු ඇය අසලට පැමිණියා. මම ගිහින් එන්නම් සිතාරා. පරිස්සමෙන් ගිහින් එන්න චාමර. ඔවුන්ගේ වචන සරල වුවද ඒ යටින් වූ නොකියූ හැඟීම්වල බර දෙදෙනාටම දැනිනි. ඔහු මෝටර් රථයට නැගීමට පෙර ඇගේ අතට කුඩාවට නැමූ කොළ කැබැල්ලක් රහසින් ලබා දුන්නේ කිසිවෙකුටත් නොපෙනෙන ලෙසය. ඇය එය තදින් මිටමොලව ගත්තාය. මෝටර රථයේ ගේට්ටුවෙන් පිට වී නොපෙනී යනතුරුම සිතාරා බලා සිටියාය. ඉන්පසු වෙවුලන දෑතින් ඇයම කොළ කැබැල්ල දිගහැරියාය. එහි වූයේ අත්තකුරින් ලියූ කෙටි වාක්‍යයකි. සමහර බැඳීම් වචනවලින් පැහැදිලි කරන්න බෑ. ඒවා හදවතින්ම විඳින්න ඕන. මේ නිහඬ බවට සවන් දුන්නාට ස්තුතියි. සිතාරාගේ දැසට කඳුලක් ඉනුවේ අයටත් නොදැනීමයි. එය දුකකට වඩා අවබෝධයක සහ සැනසීමක කඳුලක් විය. ඇය හිසූ පාරදස බලාගෙන ඒ කුඩා කොළ කැබැල්ල තම පපුවට තද කර ගත්තාය. ඔවුන්ගේ කතාවේ එක් පරිච්ඡේදයක් අවසන් වී තිබුණි. නමුත් සමාජයේ නීති රීති සහ සීමා මායිම් වලින් එහා ගිය හුදකලා හදවත් දෙකක් අතර ඇති වූ ආත්මීය බැඳීමක නව පරිච්ඡේදයක් ආරම්භ වීමට නියමිත බව ඇගේ හදවත ඈයට පවසමින් තිබුණි.